හිතන්න ඔයා හැමදාම ගමන් කරන පාරේ අඩි 12ක පඩිපෙළක් තියෙනවා කියලා ඔයා දන්නවා. ඔයා හැමදාම යන්නේ මේ පාරෙන් තමයි. හැබැයි එක අඳුරු රාත්‍රියක ඔයා මේ පාරෙන් ගමන් කරනවා. ඔයා ගමන් කරන්නේ මේ පඩිපෙළවල ටික ගණන් කරන ගමන්. 1 2 3 10 11 12 13 අලුත් පඩියක් මතුවෙලා. ඉතින් මේ පඩියට ඔයා කකුල තියනවා කියන්නේ ඒක තමයි ඔයා මේ ලෝකෙ ඇතුලේ තියෙන අන්තිමම අඩිය වෙන්නේ. ඉතින් කතා කරමු මේ ගැන පැරනොමල් ස්ටඩීස් වලින්. ඇසට නොපෙනෙන නාදේ හිතට අදහගත නොහැකිද? රැග්ද වාලක් නැතිව රහසින් මුමුණාද මිත්‍යාවද සතේදව ප්‍රශ්නාර්ථ ලකුණ මැද අද අපි සොයනවා. සොදුරු ලෝකයේ නොදකින්න පැතිකඩ පෙනෙන මානයෙන් ඔබට විවරණ ත්‍රාසය භීතිය අතරෙහි සැගවුන සත්‍යය සොයා යන ගමනයි මේ. විද්‍යාව ඉතිහාස තර්ක විතර මැදේ සැක හැර බලන්න හැකි විශ්ලේෂණ පෙනෙන ලෝකයේ නොපෙනෙන තැන් සොයා යථාර්ථවාදී අමුතුම ගමනක. Remember the name Paranormal Studies. The Bridge මේ The Bridge කියන්නේ නිකන් චිත්‍රපටියක් විතරද නැත්නම් මේක පිටිපස්සේ ලේ වැගිරුණු මොකක් හරි අභිරහසක් හැංගිලා තියෙනවද? මෙන්න මේකයි. ගොඩක් අය හිතන්නේ මේක තවත් එක්තරා විදිහක හොරර් මූවි එකක් හොරර් ගේම් එකක් විතරයි කියලා. හැබැයි ඇත්ත ඒකට වඩා ගොඩක් භයානක දෙයක්. තායිවානයේ තුන්හායි නගරයේ තුන්හායි විශ්වවිද්‍යාලයේ තියෙන මේ පාලම සහ මේ පඩිපෙළ ඉතාමත් භයානක ස්ථානයක් වෙනවා. මේක ළඟ සිද්ධ වෙච්ච අද්භූත මියයාම් සහ අද්භූත අතුරුදන් වීම් පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. හරි, එතකොට මෙන්න මේ ශාපය පටන් ගත්තේ කවද්ද? කවුද එතකොට මෙතන ගිහින් මේකේ කතාව තියෙන්නේ මෑත අතීතයේ. ඒ කියන්නේ 1960 දශකයට වගේ තමයි මේ කියන්නේ. ඉතින් 1960 දී වගේ මේ තායිවානයේ මේ විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්ත එක්තරා තරුණියක් මේ විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගත්ත තව තරුණයෙක් එක්ක පෙම් සම්බන්ධතාව කරනවා. ඉතින් මේකට මේ දෙගොල්ලන්ගේම පවුල් වලින් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පවුල් වලින් ප්‍රශ්නත් එක්ක මේ දෙන්න තීරණය කළා තියෙනවා මේ පාලම ගාවදී මුණ ගැහිලා දෙන්නත් එක්ක පැනලා යන්න. හැබැයි මේ පාලම ගාවට ආපු තරුණිය එදා රෑ 30 එතන බලාගෙන ඉන්නවා. තරුණයා එන්නේ නැහැ. ඉතින් මේ කම්පනයත් එක්ක ඇති වුණ චිත්තාවේගත් එක්ක මෙයා එතන පාලමෙන් එහා පැත්තේ තියෙන වැවට පැනලා සියදිවි නසාගෙන තියෙනවා. ඉතින් පාසුව කරපු පශ්චාත් මනන පරීක්ෂණ ආරම්භන දේවල් එක්ක එළි වෙලා තියෙනවා මේ තරුණිය ඒ වෙද්දි යමියක් කියලා. ඉතින් මේකෙන් පස්සේ මේ තරුණියගේ අවතාරය මේ පාලම ගාව මේ පඩිපෙළ ගාව ඉඳගෙන අර තමන්ව රවට්ටපු මේ පෙම්වතාගේ ආත්මය පිළිගන්න බලාගෙන ඉන්නවා කියලා තමයි මේ විශ්වවිද්‍යාලයේ පුරා සහ මේ තායිවානයේ පුරා මේ කතාවට කියන්නේ. ඉතින් මේකේ ඇත්ත නැත්ත ගැන අපි කතා කරමු ඉස්සරහට. හරි, එතකොට මේ පාලමට සම්බන්ධ මේ පඩිපෙළේ පඩි 12ක් තියෙනවා කියලා කියනවා. එක පාට පඩි 13ක් වෙනවා. මොකක්ද මේ කතාව? මොකක්ද මේ කතාවේ තේරුම? මේක තමයි ඕකේ තියෙන අద్භූතම දේ. භයානකම දේ තමයි මෙන්න මේක. මෙතන මේ පාලමත් එක්ක එක දිගටම පාලම ඉවර වෙනාත් එක්කම පටන් ගන්නවා පඩිපෙළ. මේ පඩිපෙළේ තියෙන්නේ පඩි 12යි. හැබැයි මධ්‍යම රාත්‍රියේ වෙද්දී මධ්‍යම රාත්‍රිය කියන්නේ රෑ 12ක් කිට්ටු වෙද්දී රෑ 12 වෙද්දී මේ පඩිපෙළේ තව එක පඩියක්, ඒ කියන්නේ 13 වෙනි පඩියක් නිර්මාණය වෙනවා. ඉතින් මේ නිර්මාණය වෙච්ච මේ අద్භූත 13 වෙනි පඩියට ඔයා කකුල තිබ්බොත් ඒක ඔයා මේ ලෝකේ තියෙන අන්තිමම අඩිය වෙනවා. ඉතින් මේ පරිගන්න බලාගෙන ඉන්න මේ ආත්මය ඔයාව මලවුන්ගේ ලෝකයට අරගෙන යනවා කියලා තමයි මේ කතාව සඳහන් වෙන්නේ. ඊට අමතරව තවත් සමහර කට්ටියක් මේකට වෙනම අර්ථකථනයක් දෙනවා. ඒ විවර වෙන්නේ වෙනම මානයකට දොරටුවක්
ඉතින් ඔයා කකුල තිබ්බොත් ඔයා ඒ කකුල තියන්නේ වෙනම මානයකට කියලා තව කට්ටියක් මේකට වෙන තර්කයක් කියනවා. ඉතින් දැනට මේ හොර පැත්තෙන් ගත්තොත් මේකට තියෙන තර්කය තමයි මේ කාන්තාව ඔයාම මලවුන්ගේ ලෝකයට අරගෙන යනවා කියන එක. අපි පොඩ්ඩක් මූවි එක ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙනම් මූවි එකේ මෙතන පොඩි වෙනසක් තියෙනවා. මූවි එකේදී මේක වෙන්නේ පෙබරවාරි 29. ඒ කියන්නේ අධික අවුරුද්දක් ඇවිල්ලා පෙබරවාරි 29ක් ආවොත් අන්න එදාට විතරයි කියලා කියනවා. හැබැයි ඒක මූවි එකේ ඉන්ට්‍රස්ටිං එක නැත්නම් රසාස්වාදය ප්‍රේක්ෂක ආකර්ෂණය තියාගන්න ඒකේ නිර්මාණකරුවා නැත්නම් ඩිරෙක්ටර් විසින් මවපු දෙයක් මිසක් ඒක ඇත්තක් නෙවෙයි. ඉතින් මේ කතාවේ කියන විදිහට මේ තරුණිය විතරද මේ පාලම ගාව මැරලා තියෙන්නේ. ඒතකොට වෙන කවුරුත් මේකෙන් මැරලා නැහැ ප්‍රශ්නේ. මේ පාලමේ මැරිච්ච පළවෙනි කෙනා තමයි 1960 සීනි නගාගත්ත තරුණිය. හැබැයි මේකෙන් පස්සේ මේ තුන්හායි විශ්වවිද්‍යාලයේ මේ පාලම මේ අඩිපෙළ අසල සෑහෙන අසාමාන්‍ය අස්වාභාවික සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්ක ශිෂ්‍යයෝ 5 දෙනෙක් මේ දෙකකින් මැරිලා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ 5 දෙනාගේ සමහරු වැවට වැටිලා මැරිලා තියෙනවා, වැවේ ගිහිල්ලා මැරිලා තියෙනවා. හැබැයි ඒකට හේතුව ඒගොල්ලෝ වැවට පැන්න නම් ඇයි පැන්නේ? ඒක කිසිම හේතුවක් මේ වෙනකන් හොයාගෙන නැහැ. මේකට වඩා තියෙන අద్භූතම දේ තමයි මේ පැත්තට ගිය මේ පාලම පැත්තට ගියපු සිසුන් සමහර සිසුන් අදටත් අකුරු දන්නේ මේ ලයිස්තුවේ ඉන්නවා කියන එක. මේක තමයි මේකේ තියෙන භයානක කොටසක් විදියට අපි සලකන්න පුළුවන්. මොකද මේක 1960 පටන් අරගෙන 2025 අද වෙනකන් නොපි විසඳුම් නැති අභිහසක් විදියට ඉන්න තියෙනවා. එතකොට මොකද්ද මේ චිත්‍රපටියේ තියෙන 2016 FB ලයිව් ස්ට්‍රීම් එක කතාවක් කියන්නේ? අනිත් කෙනෙකුට කියන්නේ මෙතන තමයි මේ කතාවේ ලොකුම අභිරහස් හැංගිලා තියෙන්නේ. ඉතින් මේක මූවි එකට අනුව වෙන්නේ 2016 දී. හැබැයි ඕකෙම කම්පණය කරපු මේ සිදුවීම ඇත්තටම සිද්ධ වෙන්නේ 2018 දී. හරි, එහෙනම් ඇයි මේ 2018 2016 උනේ? මොකක් හේතුවක් තියෙනවද? හරි. සරල දෙයක්. චිත්‍රපටයේ සාර්ථකත්වයක් රඳා පවතින්නේ ප්‍රේක්ෂක ආකර්ෂණය මත. ඉතින් ප්‍රේක්ෂක ආකර්ෂණය තියාගන්න නම් රසාස්වාදයක් තියෙන්න ඕනේ. ඉතින් රසාස්වාදේ දීපනය කරන්න තමයි මෙතනදී මේ ඩිරෙක්ටර් මේකට ගේන්නේ අධික අවුරුද්ද ශාපයක්. ඒ කියන්නේ හැම අවුරුදු 4කට සැරයක්ම පෙබරවාරි 29 වෙනිදා රෑ 12ට තමයි මේ පඩිය වැඩි වෙන්නේ කියලා මතයක් මේ ඩිරෙක්ටර් තමයි මෙතනට ගෙනාවේ. ඒක ඇත්ත කතාවට සම්බන්ධයක් නැහැ. චිත්‍රපටියක් හැමතිස්සෙම ප්‍රේක්ෂක ආකර්ෂණයක් මත පදනම්ව තමයි නිර්මාණය වෙන්නේ. නිකම්ම හැමදේම ඇත්තම එළියට දාන්නේ නැහැ. සත්‍ය කතාව මත පදනම් වෙලා නිර්මාණාත්මක නිර්මාණයක් එළියට දානවා. ඒක තමයි චිත්‍රපටයකදී වෙන්නේ. හැබැයි ඇත්ත කතාව ඒකට වඩා වෙනස් වෙන්න පුළුවන්. එතකොට 2018 මෙතන සිද්ධ වෙන ඇත්ත FB live stream එකේදී මොකක්ද උනේ? මේ ඇත්ත සිදුවීම සිද්ධ වෙන්නේ 2018 දී. 2018 දී තරුණයෙක් මේ පාලම ගාවට යනවා. මේ පාලම ගාව ඉඳන් මෙයා ලයිව් ස්ට්‍රීම් එකක් කරනවා. ඉතින් දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක ප්‍රමාණයක් මේ වෙද්දි මෙයාගේ ලයිව් එකට සෙට් වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ සෙට් වෙලා ඉන්න වෙලාවේ මෙයා ඔප්පු කරන්න යන්නේ මේක මිනිස්සු හදාගත්ත මතයක් විතරයි. ඇත්තටම මේ තුන්හායි විශ්වවිද්‍යාලය ඇතුලේ හොල්මන් නෑ කියලා. හැබැයි ටික වෙලාවක් යද්දී මෙතන කමෙන්ට් වල විශාල වෙනසක් වෙන්න ගන්නවා. හැමෝම කමෙන්ට් කරන්න ගන්නවා මෙතන මෙයා ඉන්න තැන එහා පැත්තේ පඩිපෙළත් එක්ක තියෙන ගහේ පඩිපෙළ ගාව ගහක් තියෙනවා. ඔන්න ඔය ගහේ දිග වරලසක් තියෙන සුදු වැදගත්ත කාන්තාවක් එල්ලිලා ඉන්නවා කියලා. ඉතින් මේක ලයිව් ස්ට්‍රීම් එකක් ඇතුලේ සිද්ධ වෙච්ච බරපතලම අద్භූතම සිද්ධියක්.
මෙයා ඒක දිහා බැලුවට මෙයාට ඒක පෙවුනේ නෑ. හැබැයි ලයිව් එක බලාගෙන හිටපු දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක ප්‍රමාණයකට ඒක ඒ වෙලාවේ ලයිව් බලාගන්න හම්බුණා. ඒ කියන්නේ ඒක මාරම අත්දැකීමක් වෙන්නේ නැති ඒ වෙලාවේ ඒක බලාගෙන හිටපු කට්ටියට. කවුරු හරි නිකමට හරි මේ පාලමට ගියොත් බේරෙන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවා. මේකෙන් බේරෙන්න ක්‍රම තියෙනවා සරලයි. පරම්පරාවෙන් එන නීති ටික ඒ විදියටම පිළිපැද්දොත් ඔයාට මේකෙන් බේරෙන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයා කවදා හරි මේ පාලම ළඟ තියෙන පඩි පෙළ ගාවට ගියොත් කවදාවත් ඒකේ පඩි ගණන් කරන්න යන්න එපා. ඒක තමයි අංක 1. අංක 2 තමයි ඔයාට මෙතනදී මේ පඩි පෙළේ නගිද්දි කවුරු හරි පිටිපස්සේ ඉඳගෙන ගෑනු කෙනෙක් කතා කරනවා වගේ ඇහුණොත්, ඔයාගේ නම කියලා කතා කරනවා වගේ ඇහුණොත් කවදාවත් පිටිපස්ස හැරිලා බලන්න එපා. පිටිපස්ස හැරිලා බැලුවොත් ඔයා ඒ ශාපෙට අහු වෙනවා. ඒ කාන්තාව ඔයාව මලුන්ගේ ලෝකෙට අරගෙන යනවා. තුන්වෙනි දේ තමයි කවදාවත් රෑ 12ට මේ පඩිපෙළ ගාව ඉන්න එපා තනියෙන්. තනියෙන් තියා තනියෙන් කියලා කිව්වට තනියෙන් කියලා කිව්වට කණ්ඩායමක් වුණත් ඉන්න හොඳ නෑ. මොකද ශිෂ්‍යයෝ කණ්ඩායමක්ම නැති වුණා කියලත් එක වාර්තාවක තියෙනවා. ඒ නිසා හොඳම දේ තමයි රෑ වෙද්දී මෙතන නොඉන්න එක. මේක ඇත්තක්ද? මේක මිනිස්සු හදාගත්ත කතාවක් වෙන්න බැයිද? ඇත්තටම මෙහෙම විද්‍යාත්මකව නම් මේවා ඔප්පු කරන්න අමාරුයි. හැබැයි මේ තුන්හායි විශ්වවිද්‍යාලය අවට සිද්ධ වෙච්ච අද්භූත මියයාම් සහ අද්භූත සිදුවීම් එක්ක අද්භූත විදියේ අතුරුදන්වීම් එක්ක අපිට මේක නිකම්ම එළියට දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. අතැල්ල දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් අනිත් එක ලයිව් ස්ට්‍රීම් එකක අර එහෙම දෙයක් දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක ප්‍රමාණයක් දැක්කට පස්සේ අපිට මේක නිකම්ම අතැල්ලා දාන්න බෑ. මේකේ ඇත්තක් තියෙන්න පුළුවන්. විශ්වාස කිරීම විශ්වාස නොකිරීම ඔබ සතු දෙයක්. ඉතින් මොකද හිතන්නේ? මේ වගේ තැනකට යන්න ඔයාගේ හිතෙත් ආසාවක් තියනවාද? පල්ලෙන් කමෙන්ට් කරන්න යන්න. මේ වගේ අභිරහස් දේවල් දැනගන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අදට ගිහින් එන්න මේ පැරනෝමල් ස්ටඩීස්.